මගේ පවුලේ මමයි බබාලා දෙන්නයි මහත්තයාගේ තාත්තයි තමයි ඉන්නේ. මහත්තයා ගොවිතැන් කටයුතු තමයි කරගෙන යන්නේ. අනිත් දුව සාමාන්‍ය පාසලක ඉගෙනීම ලබනවා. 2 වසර තමයි ලොකු දුව ඉගෙන ගන්නෙ. දෙවෙනි දුව තමයි ආයතනයෙන් ගොඩක්ම ප්‍රතිකාර යොමු කරලා තියෙන්නේ. මේ බබාව කෑගල්ල හොස්පිටල් එකේ තමයි හම්බ වුණේ. මාස 8 දී තමයි මම දරුවා ගැන දැනගත්තේ. දරුවා විශේෂ ආබාධ සහිත දරුවෙක් කියලා. උපතේදීම දරුවට ඔක්සිජන් අඩු වෙලා කියලා ප්‍රශ්න තමයි ආවේ. එතකොට හිතුවේ නෑ මේ වගේ තත්ත්වයක් පත් වෙයි කියලා. එම ડોක්ටර් මුලදී කියලා තිබුණේ නැහැ. අර දරුවගේ ක්‍රියාකාරකම් අඩු නිසා තමයි පස්සේ දැනගන්න ලැබුණේ. ආයතනයෙන් මට ගොඩක් සහයෝගය ලැබෙනවා. ආයතනයට එන්න මට ට්‍රාන්ස්පෝර්ට් ලැබෙනවා. බබාගේ කකුල් වැඩෙන්න සපත්තු 3 පාරක් හදලා දුන්නා. ඒ වගේම මේ බබාට නැගිටලා හිටගෙන ඉන්න ස්ටෑන්ඩින් ප්‍රේම් එකක් හදලා දුන්නා. දැන් බබාට හිටගෙන ඉන්න පුළුවන්. තව බබාට අධ්‍යාපන කටයුතු කරගෙන යන්න ටැබ් එකක් ලබලා දුන්නා. දැන් ගොඩාක් දුරට බබාව හොඳයි. මට ඇත්තටම දැන් මේ දරුවා ගැන ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. මොකද මේ දරුවා ඔළුව උස්සලා බලන්නවත් නැතුව හිටපු දරුවේ. දැන් හොඳ අයි කන්ටැක්ට් හදලා තියෙන්නේ. දැන් හොඳට ඔළුව උස්සලා හිස කෙලින් කරගෙන හොඳට වටපිට බලන්න පුළුවන්. දරුවා දැන් ගොඩක් දුරට දියුණුවක් දකින්න පුළුවන්. දරුවට තව ඇවිද ගන්න තමයි අපහසු තත්ත්වයේ තියෙන්නේ. කොන්ද කෙලින් කරගන්න අපහසුයි. ආයතනයේ මගේ දරුවට ගොඩාක් උදව් උපකාර ලැබෙනවා. ඒ වගේම සමාජයේ ගොඩාක් දරුවෝ මේ ආයතනයෙන් ප්‍රතිකාර අරගෙන ගොඩාක් දුරට හොඳ තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඒ වගේම දුප්පත් පොහොසත් බලන්නේ නැතු හැම දරුවෙකුටම එක හා සමානව ආයතනය මගින් සලකනවා.